ආයිබෝවන් දුවේ පුතේ. ඔන්න අදත් ලොකු ටීචාව පුතාලට ලස්සනම ලස්සන නිර්මාණයක් අරගෙන. අද පුතාලට ටීචර් කියලා දෙනවා පේපර් ප්ලේට් වලින් බකමූණෙක් හදන විදිහ. ඔන්න පුතේ මේ වගේ පේපර් ප්ලේට් දෙකක් ඕනි වෙනවා. පේපර් ප්ලේට් දෙකක් ඕනි වෙනවා. ඊට පස්සේ අපිට ඕන පාට, ගම් එක, කතුර, ස්ටේපර් එක. ඔන්න ඔය ටික තමයි අපිට මෙයාව හදන්න ඕනි වෙන්නේ. පුතේ එහෙනම් අපි මේ පේපර් ප්ලේට් එක පැස්ටල් වලින් හෝ දියසායම් වලින් අපි පාට කරගන්නවා. අපි දුඹුරු පාටින් තමයි මේක පාට කරන්නේ. ඔන්න එහෙනම් ටීචර් මෙන්න මේ විදිහට මේ පේපර් ප්ලේට් එක මේ දුඹුරු පාට කෑල්ල අරගෙන මේ විදිහට පාට කරගත්තා. ඔන්න ටීචර් මේක පාට කරගෙන ඉන්න. එහෙනම් පුතේ එක පේපර් ප්ලේට් එකක් එහෙම පාට කරගෙන අනිත් එක අපි මේක දෙකට මැදින් නමා ගන්නවා. මෙන්න මේ විදිහට මේ ප්ලේට් එක දෙකට මැදින් නමා ගන්නවා. නමාගෙන අපි මේ ප්ලේට් එක මෙන්න මෙතනින් කපා ගමු. ඊට පස්සේ පුතේ මේකත් අපි මේ ඉස්සෙල්ලා පාට කරගත්ත පාටින්ම මේකත් පාට කරගන්න ඕනි. ඔන්න දැන් එකක් පාට කරගත්තා ටීචර්. අනිත් එකත් ඒ විදිහටම පාට කරගමු. ඔන්න එහෙනම් ටීචර් මේ කෑලි දෙකම මේ විදිහට පාට කරගන්නවා. පාට කරගෙන පුතේ අපි මේ තමයි බකමූණගේ මූණ. මේකට අපි S2 කට නාසය ඒ ටික අපි දාගන්න ඕනි. මේ විදිහට බකමූණගේ මූණ ටිකක් ලොකුයි. මේ S2 ලොකුයි. ඒ හින්දා අපි මේ විදිහට එයාගේ ඇහැ ඇඳ ගන්නවා. ඒ කියන්නේ සුදු පාට කොලයකින් කපලා මේ විදිහට ඇහැ සකස් කර ගන්නවා. ඊට පස්සේ පුතේ අපි මෙයාගේ ඇහැ අලව ගමු. ඔන්න අපි දැන් මෙයාගේ හොට්ට S2 අලව ගත්තා. ඊට පස්සේ පුතේ අපි මේ කපාගත්ත මේ ප්ලේට් එකේ කොටස් මෙන්න මේ විදිහට මෙයාට මේ විදිහට ස්ටේපර් එකකින් සම්බන්ධ කරනවා.
ඔන්න පුතේ මෙන්න මේ විදිහට තමයි ඊට පස්සේ බක මූණ අපිට එන්නේ හැදෙන්නේ. අපිට මේක පොඩ්ඩක් තව මේ විදිහට මේ බලන්න. ඩිස්පේපර් එකේ මෙන්න පුතේ මේ තියෙන්නේ බක මූණ. බලන්න අපිට එච්චර වෙලාවක් ගියේ නෑ. එතකොට අපි පේපර් ප්ලේට් දෙකයි ගියේ. නමුත් අපිට ලස්සන බක මූණෙක් හදාගන්න පුළුවන් වුණා. බලන්නකෝ. ඔන්න එහෙනම් පුතාලට ටීචර් කියලා දුන්නා ලස්සන බක මූණෙක් හදන විදිය. එහෙනම් පුතාලා හැමෝටම ආයිබෝවන් ටීචර් යන්නයි සූදානම් වෙන්නේ.